ඉතින් කොහොමද මං යාළුවනේ ඔන්න ආයෙත් වීඩියෝ එකක් අරගෙන අපි ආවා ඔයාලව හම්බ වෙන්න. ඔයාටද ගවුම් මේ බලන්න? වීඩියෝ එක ඉවර වෙනකම්ම දිගටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. චූටි පුතයි, දුවයි, මායි, ආච්චි අම්මයි අපි හැමෝම මේ ලේස්ති වෙලා යන්නේ පුංචි දෝනිට බෙහෙත් විදින්න. ඉතින් අද දවසේ හවස්වරුව ගත කරන හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි මම හදන්නේ. තංගමල්ලෝ දෙන්නම හොඳටම නිදි. අපි සර්විස් ඒරියා එකෙන් තෙල් ගහන්න නතර කරලා ආයෙමත් ගමන පටන් ගත්තා. මං ගොඩාක් ආසයි හයිවේ එකේ යද්දී පාර දෙපැත්ත බලාගෙන යන්න. හරිම ලස්සන පරිසරයක් පාර දෙපැත්තේ තියෙන්නේ. කොළ පාට හිත නිවන හරිම ලස්සන වටපිටාවක්. ඔයාලා දැන් දකින්නේ මාතර පැත්තේ ඉඳන් එනකොට කොට්ටාවෙන් එක්සිට් වෙන්න තියෙන තැන. මෙතන ගොඩාක් ලස්සනයි. හැන්දෑවට ඉර බැහැගෙන යනකොට තවත් ලස්සනයි. අපි මේ වීඩියෝ එක ගත්තේ හවස් වරුවක වුණාට චුට්ටක් වැහිබර කාලගුණයක් තිබ්බේ. ඒක නිසා ඉර බහින එක නම් මෙතනට පෙනුනේ නැහැ. හවස් වරුවක වීඩියෝ එකක් ඔයාලට මං අරන් එන්නම්කෝ. ඉස්සරහටත් තවත් ලස්සන වීඩියෝ බලන්න දිගටම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වීඩියෝ එක බලන ඔයත් හයිවේ එකේ එක පාරක් හරි ගිහිල්ලා තියෙනවා නම් ඔයා දැකපු ලස්සනම තැන කමෙන්ට් එකක් දාන්න. ඔයා දන්නවද හයිවේ එකේ එක තැනක් තියෙනවා සත්තුන්ට විතරක් පාර මාරු වෙන්න හදපු පාලමක්. ඒ තැන ගැන ඔයා දන්නවා නම් අනිත් අයටත් දැනගන්න පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඔය ඈතින් පේන්නේ එක්සිට් එක. එහෙනම් අපි හයිවේ එකෙන් එක්සිට් වෙලා ආයි ඊළඟ තැනදී හම්බෙමු. අපි දැන් ඉන්නේ මහරගම ඒෂියා හොස්පිටල් එකේ. දුවට ડોක්ටර්ගේ අපොයින්ට්මන්ට් එක දාලා තිබ්බේ එහේ. හොස්පිටල් එකේම බෙහෙත් එක විදන් එනවා කියලා හිතුවට 12න් පස්සේ ඒෂියා හොස්පිටල් එකේ බබාලට බෙහෙත් දෙන්නේ නැති නිසා අපි ගියා හේමාස් හොස්පිටල් එකට. එහෙනම් හවස 6ට කලින් එන අයට බෙහෙත් එක විදිනවා. ඒ වැඩ ටිකත් ඉවර කරගෙන අපි ආව නුගේගොඩට. නුගේගොඩ කැන්ටි එකට. නුගේගොඩ කැන්ටි එකේ පුංචි දෝනිට ලස්සනම ලස්සන ගැවුමක් බලන්න තමයි ආවේ. මෙතනින් නම් පුංචි පැටවුන්ව ගලව ගන්න හරිම අමාරුයි. මොකද ලස්සන බඩු ලෝකයක්නේ. මේ ලස්සනම ලස්සන ලෝකෙන් එහාට යන්න ලොකු බබාලා වෙච්ච අපිටත් හිතෙන්නේ නැතිකොට පුංචි පැටව ගැන කවර කතාවද ඉතින්. අපිට ඉක්මනට ගෙදර යන්න ඕන නිසා වටේ තියෙන බඩු බලන්න නැතුව අපි කෙලින්ම ගියේ චූටි දෝනිගේ ගවුම තියෙන ෆ්ලෝ එක හොයාගෙන. අයියෝ මේ වීඩියෝ එක එඩිට් කරද්දී මමත් දැක්කේ කොරියන් අයිටම්ස් උත් එතන තියෙනවා. අපරාධේ මම ඒ වෙලාවේ දැක්කේ නෑනේ. නැත්නම් අනිවාර්යයෙන්ම නූඩල්ස් එකක් හරි ගන්නවා. මම විතරක් නෙවෙයි මේ වීඩියෝ එක බලන ඔයත් කොරියන් ෆුඩ් බිසි එකේ නම් මං අනිවාර්යයෙන්ම දන්නවා. පුංචි දෝනිට අපි පාටි ෆ්‍රොක් එකක් බැලුවේ. දෝනිට ගවුම් තේරුවට ගවුම තෝරන්නේ කවුද බලන්නකෝ. ඔයාටද ගවුම් බලන්නේ? ඔක තියන්න පුතේ. චුටි පුතා තියන්න. චෝයි. පුතා තියන්න. ඒ ගමන්ම අපේ ආච්චි අම්මටත් සාරියක් බැලුවා. ඒක ලස්සනයි නේද යාළුවනේ. ඉතින් ගත්ත බඩු ටික මම තව වීඩියෝ එකකින් ඔයගලන්ට පෙන්නන්නම්. ගවුම විතරක් නෙවෙයි තවත් බඩු ටිකක් ගත්තා. ඊට පස්සේ අපි දැන් මේ වැස්සෙම ගෙදරින්නයි හදන්නේ. එහෙනම් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. බුදු සරණයි ඔයාට. පරිස්සමින් ඉන්න.